අන්න පොළොන් දණ්ඩා කුරහන් ගමේ කෝසීතා මල්ලි කොහෙද? ඉගෙන ගන්නකොට අපිට වැදගත්ම වෙන දෙයක් තමයි කෙටි ක්‍රම. අපි සිංහලවලදී සාහිත්‍ය අවධි අපිට වැදගත් වෙනවා. සාහිත්‍ය අවධි කෙටියෙන් මතක තියාගන්න ක්‍රමයක් පිළිබඳව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා සාහිත්‍යමය වශයෙන් විවිධ අවධිවල විවිධ කෘති ලියවිලා තියෙනවා. ඒතර මේ කෘති මතක තියාගන්නවා වගේ ආදරණීය දුවේ පුතේ ඔයාට මතක තියාගන්න ඕන වෙනවා සාහිත්‍ය අවධි. අපි අනුරාධපුරයේ පොළොන්නරුව මේ විදිහට මතක තියාගන්න ගත්තොත් ඔයාට ඒක ටිකක් මතක තියාගන්න අමාරුයි. හැබැයි අපිට පුළුවන් ඊට වඩා කෙටි ක්‍රමයකට මේ ඔක්කොම මතක තියාගන්න. අපි බලමු කොහොමද කියලා සාහිත්‍ය අවධි මතක තියාගන්නේ. මම මේකට කෙටි ක්‍රමයක් හදලා තියෙනවා. ඒ තමයි මෙන්න මේ යෙදුම. අන්න පොළොන් දණ්ඩා කුරහන් ගමේ කෝසීතා මල්ලි කොහෙද? ඔයාට මතකයි නම් අන්න පොළොන් දණ්ඩා කුරහන් ගමේ කෝසීතා මල්ලි කොහෙද කියලා අන්න ඔයාට නිකම්ම සාහිත්‍ය අවධික මතක තියාගන්න පුළුවන් වෙනවා. මම අන්න කියන එකෙන් අදහස් කරන්නේ අනුරාධපුර සාහිත්‍ය අවධිය. ඊළඟට පොළොන් කියන එකෙන් පොළොන්නරුව. දණ්ඩ කියන්නේ දමදෙණි. කුරහන් කියන්නේ කුරුණෑගල. ඊට පස්සේ ගමේ කියන්නේ ගම්පොළ. කෝ කියන්නේ කෝට්ටේ. සීතා කියන්නේ සීතාවක. මල්ලි කියන්නේ මහනුවර. ඊට පස්සේ කොහෙද කියන්නේ කොහෙද දන්නවද? ඒ තමයි කොළඹ. හරි, මේ සාහිත්‍ය අවධි ටික ඔයාට කෙටියෙන්ම මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ විදිහට මතක තියාගන්න එක. අන්න පොළොන් දණ්ඩා කුරහන් ගමේ කෝසීතා මල්ලි කොහෙද?